මේ රටේ නන්දා මාලනිටවත් ගුණදාස කපුගේටවත් ගහලා ඔවුන්ගේ ක්‍රෙඩිබිලිටිය එක විනාශ කරලා ඡන්ද එකතු කරන්න බෑ. මහරජාණනී කියලා ගීත ගායනා කරපු මහින්ද රාජපක්ෂයන් බුදුරජාණන් වහන්සේගේ ඥාති පරම්පරාව කියලපු වන්දිපට්ට කලාකාරයනුත් ඉඳලා තිබෙනවද? අනියම් සැමියාට වෙච්ච විපත නිසා මෙවැනි ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. ඉස්ලාමීය සැමියා ඇය ඇතහර ගිහපු වෛරයට ඇය කරන්නේ මේ සමාජයේ පලිගන්නවා ජාතිවාදේ වපුර. දේපාලනන් ඉතින් හැමදාම බිලා සූචි ගොඩක් මෙවැනි මොංගල චරිත මෙන්න මේ වගේ සුම්බුත් ටිකක්ද මෙන්න මේ වගේ කැලි කසල ටිකක් දේශපාලනය විසින් නිර්මාණය කරලා තිබෙන්නේ. ඇත්තට මේ මොවුන් කරන්නේ සමාජ අවධානය ලබාගෙන නිර්වක්ව පාරේ දිවීම තමයි. ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක්. ප්‍රමිති TV. අයිබන් ප්‍රේක්ෂක හිතවතුනි දැන් පහුගිය දවස්වල අපි එක දිගට දේශපාලනමය කාරණා කතා කරා. හැබැයි මේ දේශපාලන කාරණා ඇතුළෙම අපිට මේ කලාව සංස්කෘතිය ගැනත් ආందోලනාත්මක ප්‍රකාශ වගේ පහුගිය දවස්වල මේ විපක්ෂ කණ්ඩායමෙන් ඇහෙන්න පටන් ගත්තා. අදත් අපේ කතා බහට සතිය මුල කතා බහට ඉන්නේ යා පැත්තෙන් සෑම් ධර්මපාල මහත්මයා ඇමරිකාවේ නියුයෝක් වල සිට අයිබන් සෑම් මහත්මයා. අයිබෝන් මයින් සෑම් මහත්මයා මේ සාකච්ඡාවද ඔබතුමාට ආරාධනා කළේම එක්තරා මේ විපක්ෂයේ කණ්ඩායම් කීපයක් කණ්ඩායම් කියන්නේ මේ තනි පුද්ගලයෝ කීප දෙනෙක් දේශපාලනයේ අපරිණත කිව්වොත් ඒක තමයි නිවැරදිම කාරණේ. කාරණා ටිකක් සඳහන් කරමින් තන එක මතවාද කියන්න පටන් ගන්න තිබුණා. කොච්චර නරක තැනකට පත් වුණාද කිව්වොත් එහෙම රටේ අග්‍රගණ්‍ය කලා ශිල්පිනියක් වෙච්ච නන්දා මාලිනී වගේ කලාකාරියකටත් පහර ගහන තැනට පත් වුණා. ඊට පස්සේ මේක බලාගෙන මේ ඉන්න බැරි තැන තමයි මම හිතන්නේ මේකට මම විතර නෙමෙයි අපි විතර නෙමෙයි බොහොම දෙනෙක් මේ ගැන කතා කරා. නමුත් අපි ඔබ දන්නවා සෑම් ධර්මපාල මහත්මයා කියන්නේ කලාව දේශපාලනය සහ මේ සම්බන්ධයෙන් ගැඹුරු සංකල්ප තියෙන කෙනෙක්. ඒ නිසායි අපි ආරාධනා කළේ එතුමාගේ මතය දැනගන්න. විශේෂයෙන්ම නන්දා මාලිනීගේ සහ ගුණදාස කපුගේ මහත්මයාගේ කතාව කියනකොට මම හිතන්නේ මේ කතාව ගේන්නේ කුමුදිනේ බණ්ඩාර කියලා මහත්මිය. එතුමිය කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ඉඳලා පහුගිය දවස්වලම ඒකාබද්ධ විපක්ෂයේ තැන් වල ඉඳලා වෙයි. අතරම තනක් නැතුව හොයාගන්න නැතුව කරගෙන කණ්ඩායම තමයි මේ දවසේ ඉන්නේ. ඉතින් මම හිතන්නේ ඔය කතාව කියනවා මේ නන්දා මාලිනිය කියපු ගීත හින්දා රටේ තරුණයෝ නොමගි ගියාලු, රට ලේවිලක් වුණාලු. මම හිතන්නේ එතුමියට අමතක වුණා මේ ප්‍රදීපා ධර්මදාස මහත්මිය. ඒ කියන්නේ ඔය පොහොට්ටුවේම දේශපාලන හිටපු අපේ ඩලස්සලහ පෙරුම මහත්තයාගේ නෝනා කියපු සොයා දියව් මට සරණක් උතුරේ හෝ දකුණේ හෝ මරපු තරුණ හින්දා කොහොමද කාන්තාව අනාථ වුණේ කියන එක ගැන කියලා එතුමියගේ ගායනයේ මම හිතන්නේ එතුමියට මතක් කරන්න අමතකුණා. ඒ කියන්නේ ඒ අමතකුණා කියන්නේම මේ දේශපාලනයේ ගැඹුර දන්නේ නැහැ කියන එක. ඒ නිසා අද සාකච්ඡාව යන්නේ හිමයි. ආරාධනා කරන වෙනදාගේ මේ channel එක subscribe කරන ඒ වගේම මේ වැඩසටහන ඔබේ දැනුමට බුද්ධියට ගෝචර වෙනවා නම් share කරන්න කියලාත් ඊටාම ආදරෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සෑම් මහත්මයා ඔබට තුමාටයි අවස්ථාව මොකද්ද මේකේ ඔබතුමාට දෙන්න පුළුවන් අදහස මෙතන? එතන ඔය කුමුදිනී බණ්ඩාර කියලා ඔය සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම අදහස් ප්‍රකාශ කරන තැනැත්තියක් තමයි මේ නන්දා මාලිනී නිසා ගුණදාස කපුගේට තරුණයන් නොමගේ ඒවා කියලා ලංකාව ලේවිලක් කිරීමට නන්දා මාලිනී නිසා ගුණදාස කපුගේ වැනි කලාකාරයෝ හේතු පාඨ වුණා කියලා ප්‍රකාශයක් කරනු ලැබුවා. මේ දවස්වල සමාජ මාධ්‍ය තුල මේ පිළිබඳ ඉතාමත්ම ඉදිරිම ආවෙනවා. ප්‍රශ්න තියෙන්නේ අපි මෙවැනි චරිත සඳහා අපි වගේ සාකච්ඡාවලදී මේන්ගේ නම්බතු කිරීම උන්ට යම්කිසි අගයක් ලබා දීමකට නෙමෙයි අපි මේ උත්සාහ කරන්නේ. ඔවුන්ට සමහර අයට වෙනි ප්‍රකාශ තුලින් බලාපොරොත්තු වෙන ඔය නෙගටිව් මාකටින් කියන්නේ මේ සමාජය තුල මේ වෙනි ප්‍රකාශය කරලා ජනප්‍රිය වීමේ ඉතාමත්ම බාල බොළඳ අදහසක් තිබුණ එහි දායකත්වයක් නේ. මොකද මේ මොවුන් විසින් මතු කරන්නා වූ අදහස් තුළ තිබෙන්නා වූ සමාජ ඛේදවාචකය එහෙම නැත්නම් සමාජයට පැතිරීමට නියමිත මේ විස බීජ එන්ට අන්කිසි ආකාරයක පිළිතුරු ලබා දිය යුතුයි. ඔච්චර පොඩි වුණත් සමාජය තුලින් ඔවුන්ට ප්‍රතිඵල දැක්විය යුතුයි. ඇතරමයින්ද මේක සිද්ධ වෙන්නේ ලංකාවේ දේශපාලනයේ මේ
හැත්ත වසරක පැවති සාම්පදායක තට්ටුමාරු දේශපාලනයේ අවසන් ඉමකට පැමිණ තිබෙනව ලංකාවේ. ලංකාවේ තිබිච්ච මහාල පක්ෂ දෙක වෙච්ච එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ප්‍රමුඛ ඒ බලවේගයත් අද මේ වන විට මේ රටේ සුළු පක්ෂ බවට කුඩා පක්ෂ බවට පත් කරලා පෙනවා. ඓතිහාසික වශයෙන් ලංකාව දේශපාලන ආර්ථික සමාජීය පරිණාමයන් තුළ මේ ගෙවෙන වකවානුව සුවිශේෂ වකවානුවක්. එතකොට අපිට පේනවා මේ අවස්ථාවේ ලංකාවේ දේශපාලනයේ හිටිය ප්‍රතාපවත්වයි කියාගෙන හිටපු තමත් ප්‍රබල තනතුරු පාර්ලිමේන්තුවටවත් ත්‍යාගත නොහැකිව අන්ත අසරණව දිනවා. ඉතින් මෙන්න දේශපාලනයේ එක්තරා අවස්ථාවක් වෙනවා. ඒ තමයි ගල් බොරළු යට යන විට ගොම රීටි උඩ එන පරිච්ඡේදයක්. ඔබ ඔය ගමක එහෙම ජීවත් වෙනවා නම් ඔය ගල් අවුරක් අරගෙන වැවකට දොලකට ගැහුවාම ඔබට සිතා දකින්න පුළුවන් මේ ගල් පොළ යටට යනකොට උඩට එනවා අර ග්‍රෝම් මඩ ගොම රීටි උඩට එනවා. මම දකින්නේ ඔය කුමුදිනි බණ්ඩාර කියන තැනැත්තිය අන්න එවැනි ඒ විපර්යාසයට අහුවෙච්ච කට්ටියගෙන් කෙනෙක්. ඉතින් බොහෝ විට මේ සමාජ මාධ්‍ය තුළ බොහෝ විට නැත්නම් කවදාකවත් දැන් අය එක්සත් ජාතික පක්ෂයේද පොහොට්ටුවේද සමහර මට හිතා ගන්න බෑ දිලිත් ජයවීරද හැමතැනම සිටිනවා සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වනවා. කවදාකවත් දේශපාලන පක්ෂයකට ඡන්ද එකතු කරනවා නම් මේ රටේ නන්දා මාලිනිටවත් ගුණදාස කපුගේටවත් ගහලා ඔවුන්ගේ ක්‍රෙඩිබිලිටි එක විනාශ කරලා ඡන්ද එකතු කරන්න බෑ. ඇත්තටම ඔබතුමා අර කිව්වාගේ මේ නෙගටිව් මාකටිං එකක් වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන්නේ සමහරට මෙහෙම. ඔව් සමහරට එහෙම වෙන්න පුළුවන්. නමුත් දේශපාලනයේදී මං හිතන්නේ දැන් අර ඉච්ඡාබංගත්වයට පත්වල ඉන්න උන්ගේ පිටිපස්සේ ඉන්නවනේ යම් කිසි මේ රටේ අර මම මේ කියන අර මේ යට ගිහිපු ගල් බොරළු ටික මේ මෙවැනි ඉතාමත්ම දේශපාලන දැනුමින් ඉතාමත්ම අඩු විකාර රූපී චරිත ඉස්සරහට දාලා මම හිතන්නේ ඔවුන් කවදාවත් රනිල් වික්‍රමසිංහවත් මහින්ද රාජපක්ෂවත් සජිත් ප්‍රේමදාසවත් ප්‍රසිද්ධියේ ඔවුන්ගේ ඉතිහාසයේ දැන් 89 කාල පරිච්ඡේදයේ අපි ජීවත් වෙලා සිටිය මිනිස්සුනේ ඒ කාලේ වුණත් කවදාවත් අච්චර ඝාතකෙක් වෙලා හිටපු ප්‍රේමදාසවත් ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා නන්දා මාලනී මේ සමාජයට විනාශයක් කරා කියලා කිව්වේ නෑනේ. ඒක තමයි මං කියන්නේ. දැන් මට මතකයි දැන් එතුමියගේ ළඟ ඉන්න එතුමියගේ නායකයා වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාම පෞද්ගලික කාලයක සම්මානයක් දෙනවා නන්දා මාලිනීට. සම්මානයක් දෙනවා නන්දා මාලිනීට වේදිකාවට කැඳවන්නේ නැතුව ඇගේ දෙපා ළඟට ගිහිල්ලා. අන්න ඒක. ඔව්. හරි. ඇගේ දෙපා ළඟට ගිහිල්ලා සම්මානයක් දෙනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා සුවිශේෂ අවස්ථාවක්. කියන්නේ කෙනෙකුට සම්මානයක් දෙද්දී සම්මානය ගන්න කෙනා තමන්ගේ ළඟ ප්‍රභූවරයා ළඟට එන්නේ නැතුව ප්‍රභූවරයා ගිහිල්ලා ඒ සම්මාන ලාභ්‍යයා වෙත සම්මානය දෙනවා කියන්නේ සුවිශේෂ සංසිද්ධියක්. ඉතින් අර දැන් මට මේ කියන්න ඕනේ තියෙන්නේ තමන්ගේ දේශපාලන නායකයන් දැන් ඔය පුජ්‍යල ඔය තැනැත්ති වුණා පෙනසින් පිටින්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නැත්නම් නාමල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිලිත් ජයවීර වෙනුවෙන් අනේ ඉතින් එවැනි පුද්ගලයන් අර කියන්නේ ඒ දේශපාලනයේ ඇති යථාර්ථයවත් නොදැනනේ ඔය කටයුතු කරන්නේ. ඉතින් ඒ තුලින් සමාජ මාධ්‍ය තුලින් අද ඕන කෙනෙකුට ඕන ප්‍රකාශයක් කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා විවිධ ඔවුන්ටත් අර වැටෙන ලයික් ටිකට මේ සමාජයේ යම්කිසි සුළුතර පිරිසක් හැරි ඉන්න ඔයනි මතවලට කැමති. ඉතින් ඔවුන්ගේ ලැබෙන උත්ප්‍රේරණයත් එක්ක උමන්ති තමත් ප්‍රබෝධයට පත් වෙනවා ඇති. ඇත්තටම මහින්ද මට එක වෙලාවකට හිතෙනවා සමහර තිරුවානගල් යට යද්දි මේ උඩට ආපු ගොම රිටි ටික මේ සමාජ මාධ්‍ය තුල රංගන දිහා බැලුවාම මට හිතෙනවා ඇත්තම මේ පවතින ආණ්ඩුව විසින්ද මේ චරිත පානතු පක්ෂ තුල ප්ලාන් කරලා තියෙනවා. එහෙම එළියට දාලා කියලා එහෙම එක්කුත් හිතෙන වෙලාවකටනේ. රටක විපාක්ෂික දේශපාලනය වැදගත්. විපක්ෂය තමයි ජනතාවගේ පැත්ත නියෝජනය කරන්නේ. නමුත්
අද මෙවැනි මේ කුදිනී බණ්ඩාර වගේ චරිත ඇවිල්ලා සිදු කරන්නේ විපාක්ෂික දේශපාලනය තුළින් ප්‍රතිපාක්ෂික දේශපාලනය තුළින් ජනතාව ඈත් කිරීම. නන්දා මාලනීට ගුණදාස කපුගේගේ මේ ක්‍රෙඩිබිලිටි එකට ගහලා ඒ මිනිස්සුන්ගේ මේ සමාජීය දේශපාලන කලාව තුළ එතුමුන්ගේ තියෙන අගයට ප්‍රහාරයක් එල්ල කරලා පුළුවන් ද ලංකාවේ දේශපාලනය තුළ සාක්ෂාත් වෙන්න. අන්න ඒ සරල සුළු සමීකරණය තේරුම් ගන්න බැරි මෙවැනි මොංගල චරිත මෙවැනි දේශපාලනික වශයෙන් අතිශව ආබාධිත මොංගල චරිත ඔය විතරක් නෙමෙයි තව කීප දෙනෙක් ඔය වගේ ප්‍රකාශ පෞද්ගලික කාර්ය කරලා තිබෙනවා. ඉතින් ප්‍රශ්න වෙලා තිබෙන්නේ ඇත්තටම සියවසකට ආසන්න ලංකාවේ දේශපාලනය විසින් නිර්මාණය කරලා තිබෙන ඒ කියන්නේ ඔවුන් ඉදිරිපත් වෙලා තියෙන මේ රටේ අනාගත දේශපාලන නායකත්වය වගේ හැඟීමක් නිදන්තාවට උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ රොම්මඩ මෙන්න මේ වගේ සුම්බුත් ටිකක්ද මෙන්න මේ වගේ කැලි කසල ටිකක්ද ලංකාවේ දේශපාලනය විසින් මේ 77 වසරක දේශපාලනය විසින් නිර්මාණය කරලා තිබෙන්නේ. ඉතින් අන්න ඕක තමයි ඉතින් බොහොම කනගාටුයි මේ ඇයට මම හිතන්නේ සමාජ මාධ්‍ය තුල බොහෝ අය මේ සඳහා ඉතාමත් විද්වතුන් පිළිතුරු දීලා තිබෙනවා. නන්දා මාලිනී කියන්නේ කවුද? ගුණදාස කපුගේ කියන්නේ කවුද? කලාකාරයෙකුගෙන් ලේඛකයෙකුගේ සමාජ වගකීම කියන්නේ කවුද? ලෝකයේ ඉතිහාසය තුළ සියලු පෙරලි තුළ සියලු සමාජ ප්‍රගමනයන් තුළ කලාකාරය ගායකයා රචකයා නළුව නිලිය ඉෂ්ට කරලා තිබෙන්නා වූ කාර්යභාරය මොන වගේ එකක්ද? ඉතින් එවැනි අපේ ලංකාවේ ඇත්තරම කලාකාරයෝ ඒ වෙනුවෙන් ඉෂ්ට කරපු සමාජ වගකීමක් ඉෂ්ට කරු බොහෝ කලාකාරයෝ සිටිනවා. ඒ වගේම පෞද්ගලික කාලේ අපිට දගන්න පුළුවන් මහින්ද රාජපක්ෂ පත්තිකලා මහරජාණනී කියලා ගීත ගායනා කරපු ඒ වගේම මහින්ද රාජපක්ෂයන් බුදුරජාණන් වහන්සේගේ ඥාති පරම්පරාව කියලපු වන්දිපට්ට කලාකාරයනුත් ඉඳලා තිබෙනවා. එවැනි සමාජයක ඉතම සුළු පිරිසක් හරි නන්දා මාලිනීලා ගුණදාස කපුගේලා වගේ මේ සමාජ වගකීම සමාජයට කියා දුන් පුද්ගලිනුත් ඉඳලා තියෙනවා. ඉතින් අනේ ඔවුන්ට තමන්ට දේශපාලන බලය අහිමි වූ නිසා මේ ජාතික ප්‍රමුඛ මාලිමාව දේශපාලන පක්ෂය මේ රටේ බලය අත්තා කියන කේන්තිය මත මෙවැනි පහත් තත්ත්වෙට ඉතම නිර්ලජ්ජිත ඉතමත්ම කාලකන්නි තත්ත්වයකන බත්වීම ඇත්තරම විපක්ෂයේ මේ ඉස්සරදාල් තියෙන චරිත පත්වීම ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් විපක්ෂය වෙනුවෙන් ජනතාව ඇත්තරම අපි සියලු දෙනාම කනගාටුවේ විය යුතුයි මෙවැනි අශීලාචාර කූජිත චරිත පිළිබඳව. මේකට පොඩි දෙයක් එකතු කරන්න දැන් මෙහෙම කලාකාරයෝ කිව්ව මම කියන්නේ ඒක මාටින් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් එම ගම්පෙරළි වෙන්න පුළුවන් අමාවතුර වෙන්න අමාවැස්ස වෙන්න පුළුවන්. හරි එතකොට මේ මම අහන්නේ මේ වගේ දැන් අපි රුසියන් සාහිත්‍යයට කියපුවාම එතකොට අපි හිතන මැක්සිම් ගෝකි වෙන්න පුළුවන්. මේ වගේ ඔබතුමා කිව්වා වගේ මේ අර තමන්ගේ තියෙන ලාභ අපේක්ෂාවෙන් තොරව කලාකාරයෙකුගේ තියෙන වගකීම සම්බන්ධයෙන් ගත්තොත් මේ වගේ ලියපු බොහොම දෙනෙක් ඉන්නවා. හරි ලෝකේ පුරා මේව බලන. ඒතකොට දැන් මේ ඔක්කොටම මේ එක ලේබල් එකකට වදින්නේ. මම හිතන්නේ මේ සියලුම කලාකාරයෝ වෙනුවෙන් ලංකාවේ එකතු වෙලා මෙන්න මේ මොකද මේක අතරම මේ මම මේ සාකච්ඡාවට ඔබතුමාට ආරාධනා කරෙත් මේ ඉදිරි පරම්පරාවට ඉතාම වැරදි චිත්‍රයක් මවමින් ඉන්නවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න. ඇත්තටම මෙතනින් එහා පැත්තට ගියපුවාම තව මේ වගේම අපිට හම්බෙච්ච කෙනෙක් ඉන්නවා. ඔබතුමාට මම හිතන්නේ ඔබතුමාත් දන්නවා මාධ්‍යවේදියෙක් විදිහට භාග්‍යා වීරකෝන් මහත්තයා. ඔබතුමා මම හිතන්නේ ජනරජ පෙරමුණට එමත් කැරකුණ කෙනෙක්. එතුමියත් ඔන්න වගේ කතාවක් කියලා තියෙනවා. ඔබතුමා කතාවත් මතක් කරලා ගියා නම් හොඳයි කියලා හිතෙනවා මට. ඔව් ඇත්තට අපි මේ මමත් දැන් ඔය භාග්‍යා වීරකෝන් කියලා කියන්නේ ඇය රූපවාහිනී ඔය ITN එකේ ඔය ස්වර්ණවාහිනියම නිවේදනම කියවපු මාධ්‍යවේදිනියක් වශයෙන් මේ පෙනී සිටින්න උත්සාහ කරපු තැනැත්තියක්. ඇය සමාජ මාධ්‍ය දක්වලා තිබුණා මේ මීළඟට ජනාධිපති පත් වෙන්න ඕනේ පොහොට්ටුවෙන්. ඒට හේතුව ඇය කියන්නේ මේ මාලිමාව ආණ්ඩුවේ කරන උන්ගෙන් පලි ගන්න නම්
පොහොට්ටුවේ නායකයෙක්තුමා මේකට අවශ්‍යමද පොහොට්ටුවේ රාජපක්ෂලා හොඳට දන්නවා මිනිස්සුන්ගෙන් පරිගන්න. ඒක නිසා අනිවාර්යෙන්ම 2029 නාමල් රාජපක්ෂ ජනාධිපති කරගමු කියලා තමයි මේ තැනැත්තිය කියා කිව්වේ. ඇත්තටම මම මේ පෞද්ගලිකව මේ තැනැත්තිය ඔය සමාජ මාධ්‍ය තුල මේත් එක්ක මම අදහසෙම ප්‍රකාශ කරලා තියෙනවා. ඒක විශේෂයෙන් ඔය ක්ලබ් හවුස් ජනමාමය සමාජ මාධ්‍ය තුල මට මතකයි ඇය ඇත්තටම උත්සාහ කරේ ඊටම ලිබරල් අදහස් දරන තැනැත්තියක් වශයෙන් පෙනී සිටින්න. එතන ඒ කාලේ අය ඔය මංගල සමරවීරගේ ෆ්‍රීඩම් හබ් කියලා තිබුණු ලිබරල් ආයතනයේ සේවය කළේ. නමුත් අද දැන් ඇය පෞද්ගලික කාලේ ජනරජ පෙරමුණේ පාටිලිග ජනරජ පෙරමුණේ ප්‍රකාශිකාවක් වශයෙන් උතිස්මතු වෙන්නට අවස්ථාවක් උත්සාහ කරනු ලැබුණාට පසුව අපට ආරංචි හැටියට එම පක්ෂයනු මේ වන විට කොයට හෝ තල්ලු වී තිබෙනවා. මට පේන හැටියට දැන් ඇය මංගලලා සමග එකතු වී නගපු රාජපක්ෂ විරෝධී හඳට පිටුපාමින් දැන් රාජපක්ෂවාදියෙක් වී ඉන්න වගේ ගතියක් මට පේනවා. ඒ ඇය ප්‍රකාශ කරන තාමත් කුහක කුච්චිත අදහස තුළින් ඇය ප්‍රකාශ කරන්නේ මේ මානව ආණ්ඩුව කරන උන්ගෙන් කවදා හරි පරිගන්න ඕනේ. පරිගන්න ඕන නම් අපිට තෝරා ගන්න තියෙන පක්ෂයේ පොට්ටුවෙන් ඉතින් මේ රටේ සමාජ දේශපාලනයේ කියවන මේ ලදුරුව ඇත්තටම ඇයට කේන්තියක් ඇති. මෙතන මෙයා භාග්‍යා වීරකෝන් කියලා දැනගත්තට මෙයා හටිය සමාජය උඟක් දන්නේ පෞද්ගලික කාලේ සීලගත වෙච්ච ඊටම රූපකට තච්චක් වෙන මේ තුසිත හල්ලොලුව කියන චරිතය. ඉතින් මේ තුසිත හල්ලොලුවගේ මෙයා ඇත්තටම අනියම් බිරිඳ. කියන්නේ ඇය සමග ජීවත් වෙච්ච මේ භාග්‍යා වීරකෝන් තමයි තමන්ගේ හිටපුවෝ හිටින අනියම් සැමියාට වෙච්ච විපත නිසා මෙවැනි ප්‍රකාශ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඉතාමත්ම කාලකන්ණි තුච්චිත කැරි කසල අදහසක් තමයි මේ දකින්නේ. විතර නෙවෙයි නේද? අවසාන වශයෙන් මම හිතන්නේ පෞගේ දවස්වල ඔය ශාන්ත බණ්ඩාරගේ පුතත් එක්කත් මේ දේශපාලන කටයුතු කරන්නේ නේද? පොහොට්ටුවත් එක්ක සම්බන්ධ වෙලා මක් හරියමද? සමහර විට පොල්ගාවල පැත්තෙන් ඡන්ද ඉල්ලන්න දෙනවයි කියලා නාමල් රාජපක්ෂයි ශාන්ත බණ්ඩාරයි මොනවා හරි ගුලියක් දුන්නද දන්නේ නැහැ. ඉතින් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මහින්ද මේ වගේ චරිත ලංකාවේ දේශපාලනයේ පාර්ලිමේන්තුවට ආවයි කියලා කිව්වම කවදාක එහෙම වෙන්නේ නැහැ. මොකද මේ වගේ චරිත ඔය කියන්නේ ගල් ගහනකොට ගල් යනකොට උඩට එන ගොමරිටි රැදෙන්නේ නැහැ. ඕවා වැස්ස මහා සුළඟකට වැස්සකට ආවයින් පස්සේ ඕව ඉවුරට ගහගෙන ගිහිල්ලා ඉන්න තැනක්වත් හොයාගන්න බැරි වෙනවා. ලංකාවේ දේශපාලනය තුළ ඔය වගේ මේ තුජ්ජිත කාරකන්නේ මේ ආවම චරිත බොහෝ විට අපි දේශපාලන තුළ දැකලා තිබෙනවා. ඉතින් අර සමාජ මාධ්‍ය තුළ උද්දීපනය වන්නට හුඟක් ඔය උත්සාහ දරන්නේ තමන්ගේ අර බොස්ලා අර්ථ යන්නේ මන් නැතු නැමසේ ඔවුන් සමග ඔය මේ ආවතේව කරපු පෝස්ටර් අලෝප ඔවුන්ට ප්‍රශස්ති ගානා කරලු ලියපු මුට්ටි අල්ලපු ඔවුන්ගේම ලිංගික සූරාකෑමට ලක් වෙච්ච සමහර ඇත්තියන් දැන් තුසිත හල්ලොලුව කිව්වාම ආයතන කීපක ප්‍රධානියා වශයෙන් කටයුතු කරන නමුත් ඔහුගේ ලිංගික සූරාකෑමට ලක්වෙච්ච කාන්තාවන් සමහර විට ඔවුන්ට මනස්ගාතයක් මැන්න පුළුවන්. මම තුසිත හල්ලොලුවගේ ප්‍රේමවන්තිය, මම තුසිත හල්ලොලුවගේ බිරිඳ. ඒ වගේ මානසිකත්වයක් නිර්ණය වෙලා අර තුසිත හල්ලොලුවන් නැමති ඇබිත්‍යා හැසිරිච්ච ආකාරයට මේ චරිත හැසිරෙන්න ගන්නවා. ඒක තමයි ඔතන තියෙන මනෝවිද්‍යාත්මක සංසිද්ධිය. නමුත් මේක ඛේදවාචකයක්. ඒ වගේම මට දැන් මතක් වෙනවා ඔය මේ කිව්වම පාටිල් ඔය මෑත් සමගම වැඩ කටයුතු කරපු තව හාබයක් ඉන්නවා. ඔය මේ දන්ත වෛද්‍යවරයෙක් වශයෙන් පෙනී සිටින ප්‍රියංකර මහමුල්ලගේ කියලා. ඔහු තමයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් පෞගේ දවස්වල කරේ. මට ඉගැන්නුවේ මගේ අම්මා තාත්තා නෙමෙයි, මගේ අම්මා තාත්තා නෙමෙයි මට ඉගැන්නුවේ, මට මේ රටේ ඉගැන්නුවේ මේ රටේ ධනපතියන්. ඒකින්ද මේ රටේ ධනපතියන් ටික රැක ගන්න ඕනේ. ඔවුන්ට මම ගරු කරනවා මගේ අම්මා තාත්තට වඩා කියලා. ඒ වගේ මුග්ධ ප්‍රකාශයක් කරපු තව පුද්ගලයෙක් හිටියා. ඉතින් ඇත්තටම මොවුන්ගේ මේ ප්‍රකාශ තුලින් ඇත්තටම මේ මොකක්ද මේ කරන්නේ?
ඇත්තරම මේ රටක ආණ්ඩුවක් බලවත්ව සිටින අවස්ථාවක මේ විපාක්ෂ ප්‍රතිපක්ෂ දේශපාලනය ඇත්තරම ඇත්තම වැදගත් අවශ්‍යයි. නමුත් මේ ජනතාවට මේ වගේ සුම්බුන් චරිත ඉස්සරහට දාලා තරුණ වුණත් يعني තුම්බුන් චරිත මේ වගේ මුක්ත සුම්බුන් චරිත ඉස්සරහට දාලා ප්‍රතිපාක්ෂික විපක්ෂ දේශපාලනය ශක්තිමත් කරන්න පුළුවන්ද? ඉතින් ඒක පැහැදිලිවේම රනිල් වික්‍රමසිංහත් සජිත් ප්‍රේමදාසත් ඒ වගේම නැගීමට උත්සාහ කරන දිරිජ්ජා වීර නාම රාජපක්ෂ උන් දන්නවා මුන් ඇවිල්ලා මේ අපේ ඡන්දේ මේ එකතු කරන්නේ අපේ මේ විනාශයේ වල අන්තිම පස් ටික තමයි මුන් දාන්නේ කියලා. ඒක තමයි ඇත්ත කතාව. ලංකාවේ සාම්ප්‍රදායික ඔය පැවති 74ක් 77 වසරක් තිස්සේ පැවති කුජීත දේශපාලනයේ අන්තිම ඇණය ගැසීමට ඉතාමත්ම ආසන්නයි. ඒක පෙට්ටියක දාලා වල දාලා අන්තිම පස් ටික දාන්න ආසන්නයි. අන්න ඒ කාර්ය ඉෂ්ට කිරීමට යක්ෂයා විසින් එවමුන් ළඟ නියෝජිතය තමයි මෙතන මේ පිරිස. ඔය කුමුදිරි භාග්‍යා විරකෝන් ඔය තව තත්ත්වයක් ඉන්නවා. ඔය ඉන්න දැන් ඒ වගේම පෞද්ගලිකයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ආවා සේපාල් අමරසිංහ ඊට පස්සේ ධනවත්‍රි කාර්යවසමුත් මං හිතන්නේ ඔතන හිටියා. ඔය නයෝමි ගුරුසිංහද කියලා ඉන්න ඔය වගේ එක කණ්ඩායමක්ම හිටියා. ඔව් නයෝමි ගුරුසිංහ කියලා කියන්නේ තවත් එක පාපයක්. ඒ මිනිස්සයා ඉතින් ඇත්තටම හරි අසරණ කෙනෙක්. යාගේ ඉතින් පෞද්ගලික ඇරියස් එකක් මේ සමාජයෙන් පිරිමැසීමට උත්සාහ කරනවා. සිය ඉස්ලාමීය සැමියා ඇය අතහර ගිහපු වෛරයට ඇය කරන්නේ මේ සමාජයෙන් පලිගන්නවා ජාතිවාදේ වපුර. ඉතින් ඒ වගේ මානසික වශයෙන් ලෙඩ්ඩු තමයි එම පාද්‍ය තුළ තියන්නේ. ඔබ දැන් මට මතක් කරා මේ ධර්මසිරි කාර්යවසම් සහ සේපාල් අමරසිංහ ඇත්තරම ඔවුන් දෙදෙනා පෞද්ගලිකව මම දන්නවා. මම ඔවුන්ට පෞද්ගලික උදව් කරලා තිබෙනවා. නමුත් ඔවුන්ට වුණේ මාලිමාවට කෝටියක් කියාගෙනනේ ඔවුන් මේ මාලිමාවේ කැම්පේන් එක තුල සිටියේ. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණේ ඔවුන් මාලිමාවට කෝටියක් කිව්වා හින්දා මේ මාලිමාණ්ඩුව පත්වෙච්ච ගමන් ඔවුන්ට කෝටියක් දෙකක් කෝටි 10ක් 15ක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මාලිමාවේ දේශපාලන සම්ප්‍රදාය තුළ ඒක නෙමෙයිනේ යථාර්ථය වුණේ. එහෙම තමන්ගේ හිතවතුන් තමන්ට වැඩ කරෝ මිනිසුන්ට තනතුරු ලබා දෙන්න එවැනි සම්ප්‍රදායක් නෙමෙයි මාලිමා දේශපාලන තුළ තිබුණේ. අන්න ඒ නිසා ඉච්ඡා බංගත්වයට පත්වෙච්ච පිරිසක් ඉන්නවා. ඉතින් ඔය කවුද සේපාල් අමරසිංහ ගත්තත් කනගාටුවෙන් උනත් කියන් තියෙන්නේ ධර්මසිරි කාර්යවසම් ගතන්නේ එවැනි ඉච්ඡා බංගත්වයට පත්වෙච්ච පිරිසක් ඔවුන්. ඉතින් ඔවුන් ඇවිල්ලා ඉවර වෙලා කවුද ළඟින්නේ තමන්ගේ තියෙන සමාජය තුළ තමන්ට වටිනාකමක් තිබුණාද ඒ ගැන ඒ වැලු තමන්ගේ තියෙන වැලූ පැත්ත කර දාලා ඕනම එකෙක් ඔය මාතලන් හරි ඔය ජයසුමන වගේ ජාතිවාදියෙක් එක්ක ඕන එකුන් läගලා ඕන ප්‍රකාශයක් කරන්න පුළුවන් තත්ත්වයට පැටලලා තිබුණා. මාලිමාවට කෝටියක් කියලා කියාගෙන ආපුවේ උන්ට මාලිමාව ආවට පස්සේ උන් හිතුව උන්ට කෝටි 10ක් 15ක් උපයා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක නැතුණානේ ඒ ඉච්ඡා බංගත්වයෙන් හින්දා තමයි ඒ තත්ත්වයට පත් වෙන්නේ. ඒ ධර්මශ්‍රී කාර්යසම්තන් ඊට වඩා මොකක් හරි ඊට වඩා වෙන මොකක් හරි ගැටලුවක් තියෙනව නේද? උතුම දන්නව නේද මේ සම්බන්ධයෙන්? ඇත්තටම ධර්මශ්‍රී කාර්යවසම් සහ කුලශ්‍රී කාර්යවසම් කියවන දෙන්නා මාලිමාණ්ඩුවට කිපෙන්න හේතුව වශයෙන් බොහෝ අය සඳහන් කරනවා ඔවුන්ගේ පවුලේ කෙනෙක් හෝ හිතවෙකු හෝ ඉතා විශාල අල්ලස් චෝදනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතින් ඒ ඔහුව බේරා ගන්නට මාලිමාණ්ඩුවෙන් උදව් ඉල්ලලා තිබෙන. නමුත් මාලිමාණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කරලා තිබෙන එවැනි තත්ත්වයක් නිසා ඔවුන් තමන් ගොඩනගාගත්ත යම්කිසි වටිනාකම් තියෙන ඒව පාරව දීලා දැන් ඔය තත්ත්වයට ඔය ඕන මඩ ගෝරුවක ළඟින්න උනත් ඔවුන් සූදානම් වෙලා තිබෙනවා. ඒකද සමාජය දැනුවත් කරපු සහෝදරයෝ දෙන්නේ තමයි කාර්යවසම් සහෝදරයෝ දෙන්නා. සේපාල් නම් ඉතින් හැමදාම ඉතින් ඒක ඇවිල්ලා අසුචි ගොඩක් ලංකාවේ දේශපාලනය තුළ අපි දන්න කාලේ ඉඳගෙන කුලියට මලියට ලියන අනු වෙනුවෙන් ඕන කෙනෙකුට හයර් කරන්න පුළුවන්. ඒක ඇවිල්ලා කුලී කරුවෙක්. ඒ ඔහුනම් අදාළක් නෑ. නමට එනකොට කනගාටුවක් තියෙන මේ ධර්මසිරි කාර්යවසම් සහ කුලසිරි කාර්යවසම් වගේ මාධ්‍යවේදීන් පිළිබඳව නම් මට පොඩි කනගාටුවක් තියෙනවා. මොකද ඔවුන් සමාජයට යම්කිසි පණිවිඩයක් දීපු චරිත.
ඇත්තටම මේ බොහොම ස්තුතියි මහත්මයා අද විශේෂ දෙයක් ඇත්තට මේක මතු කරන්න කියන මොකද මේ වගේ චරිත වර්තමාන පරම්පරාව මේ ගැන දන්නේම නැහෙනි. ඒ නිසා මොකද මේ සමාජයේ මේ මොකද සමහරු මගෙන් අහන්න පටන් ගත්තා අර වගේ මිනිසුත් මෙහෙම කියද්දි මොකක් හරි ප්‍රශ්නයක්ද මෙහෙම කියලා අහන්න ගත්තා. ඒක නිසාමයි අද සාකච්ඡාවට ඔබතුමාට ආරාධනා කරේ. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂක ඔබතුමන්ලටත් ඔබතුමියන්ලටත් යම්කිසි අදහසක් ලැබෙන්නේ නැති ඇත්තටම අපි ඉන්න ඕන තැන මොකද්ද මේ සැබෑ තත්ත්වය මොකද්ද කියන එක සම්බන්ධ. මයින්ද අනිවාර්යෙන් අපි මෙතනදී සඳහන් කරන්නනේ මොහුම් සමාජයේ චරිත නොවුනත් මොහුම් මේ ප්‍රකාශය කරන යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කරන කාරණා මේ සමාජයට විසකුරුයි. ඒ නිසා ඔවුන් සමහර විට මෙවැනි ප්‍රකාශ කරලා දැන් තියෙනනේ සාමාන්‍ය සමහර විට ඔය ප්‍රිය සමාජ බටහිර සමාජවල ජනප්‍රිය වෙන්න කැමැති සමහර මානසික ලෙඩ ඉන්නවා. නිරුවත්ව දුවනවා නිරුවත්ව කීනාංගර මැද්දට පනිනවා නිරුවත්ව පාරේ දුවනවා ඒ සමාජ අවධානය ලබාගෙන ඉතින් ඇත්තට මේ මොවුන් කරන්නේත් නිරුවත්ව පාරේ දිවීම තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔවුන්ට ඉතින් ඔවුන් ඉතාමත් සතුරු වෙන්න පුළුවන් මේ අපි මේ ඔවුන් පිළිබඳව කතා කිරීම. නමුත් අපි මේ ඔවුන් කතා කරන්නේ ඔවුන් මේ සමාජයේ රෝපණය කරන්නට කුඩාවට හෝ රෝපණය කරන්නට බලාපොරොත්තු වෙනවා මේ විස බීජ වලට කවුරු හෝ කුමන ආකාරයෙන් හෝ ප්‍රසිද්ධ යුතුයි. එහෙම නැත්නම් මොවුන්ට යම්කිසි සමාජ වටිනාකමක් තියෙන හින්දා නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම සදාහන් කරන්න ඕනේ මේ සාකච්ඡාව අවසන් කිරීමට පෙර. අනිවාර්යයෙන්. සම්මතව බොහොම ස්තුතියි වෙනදා වගේම අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ප්‍රේක්ෂක හිතවතුන්ටත් ආරාධනා කරනවා. ඔබේ අදහස් අපි හැමදාම බලනවා කියලා අපි මම හිතන්නේ කියනවා හැම වෙලාවෙම. ඒ නිසා ඔබේ අදහස් අපිට දක්වන්න. ඔබේ කමෙන්ට්ස් අපි බලනවා. ඉතින් නැවත වාරයක් හමු වෙමින් බලාපොරොත්තු වෙමින් අදත් සමගන්නවා. හැමෝටම ජය වේවා. ප්‍රමිතියක් නැති YouTube කලාවට ප්‍රමිතියක්. ප්‍රමිති TV